ජීවිතේ බලාපොරොත්තු පොඩි පුතේ එකපාර අතාරින්න හොඳ නෑ. සානකගේ තාත්තා. මල්ලේ සානකගේ මෝඩ අයියා. මෙයා තමයි සානක. ඔබට ආමින්නේ හරියට 6-4වත් තේරෙන වයසක නෙවෙයි. තාත්තේ මං කියලා දෙන්න. හැබැයි උඩින් ගියොත් 6යි, බිම දිග ගියොත් 4යි. එච්චරයි. ඈ? ඊට පස්සේ ස්ලිට් එකට කෝල් එකක් ගන්න. තාත්තා ස්ලිට් එකට කෝල් එකක් ගන්න ගිය වෙලේ අයියා පටන් ගත්තලු මොටිවේෂන් දෙන්න. කොහොමද මල්ලි ජීවිතේ බලාපොරොත්තු කියන එක නැති කරගන්න එපා. මිනිහගේ හිතේ හයිය කියන එක තමයි ලොකුවට ඕන කරන දේ. මෙන්න මේ ෆොටෝ එක බලපන්. ඔය මගේ යාළුවෙක් වැඩ. අනිත් ෆොටෝ එක බලපන්. බලපන් අවුරුද්දකට උ දිනු වෙච්ච තරම. අඩෝ සිරාවට අවුරුද්දකින් මෙච්චර දෙයක් කරාද? ඒකනේ බලාපොරොත්තු නැති කරගන්න එපා. ගැම්ම ගන්න. මේ ආම්සේම පට්ටනේ. ඒකනේ කියන්නේ. බලත්තම බාහු ගැම්ම ගනින්. අම්මෝ මේ ෂෝල්ඩර්ස් අපි රාවණ පරපුරේ පුත්තෝ. මේවන මාර වයිබියා. අවෝ. මොකද ඒක උඩුබුරුනන් හිවලෙක් වගේ? හෙලෝ ස්ලිට්ද? ඕපන් ඩේ එක ජනවාරි 18. ඒ ගානට ගැම්ම ගන්න ඊට චුට්ටක් අඩුවෙන් ගැම්ම ගන්න. ඒත් මම මේ මුල් ෆොටෝ එකකින් එකගේ තට්ටේ තියනවනේ. මූණ වෙනස් නෑ කියලා ෂුවර්ද? මූණ දාලා කරගන්න එපා. මූ සල්ලි එකතු කරලා සතේ එකතු කරලා කැම් එකක් ගත්තා. ඊට පස්සේ ෆොටෝෂොප් වලට වෙනම කෝස් එකක් කරා. දැන් දවස ගානේ වෙඩින් වලට යනවා. මොකක්? දැන් එතකොට ජිම් යන්නේ නැද්ද? වෙඩින් සෙන්න ගත්තට පස්සේ අක මොන ජිම්ද? ජිම් යන්නේ නැත්තම් දැන් ඇඟ බැහැලා තිබා. ඌට කොහොමත් එහෙම ලොකු ඇඟක් තිබ්බේ නේ. ඉතින් මේ තියෙන්නේ මේ කවුද? දැන් උඹේ යාළුවෙක් කිව්වේ? මගේ යාළුවා මුන්ගේ ෆොටෝ ගහන එක. බලමු ෆොටෝ දෙකේ වෙනස. අවුරුද්දකින් ඌ ඔච්චර දෙයක් ඉගෙන ගත්තේ. එතකොට මේ ඇඟ තියෙන එක මොකද? මම දන්නේ. Acabou.